ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ පතායවල ටයිගර් පාක් එකේ. ඉතින් ඔයගොල්ලොත් අපි වගේ ඒජන්සි එකෙන් මෙතනට යන කෙනෙක් නම් ඔයගොල්ලන්ගේ ඩ්‍රයිවර් ටිකට්ස් ගන්න මේ වැඩ ටික සේරම ඔයගොල්ලන්ට කරලා දෙනවා. ඔයගොල්ලන්ට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි මෙතන පැකේජස් ගොඩාක් තියෙනවා. ලොකු පොඩි සහ මධ්‍ය ප්‍රමාණයේ ටයිගර්ස්ලව ෆීඩ් කරන්න, එතකොට ඒගොල්ලන්ව පෙට් කරන්න, ඒගොල්ලොත් එක්ක ෆොටෝස් ගන්න, ඒ වගේ වෙනම පැකේජස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති පැකේජ් එකක් මෙතනදී බයි කරන්න පුළුවන්. ඉතින් අපි බයි කරේ ලොකු ටයිගර්ත් එක්ක ෆොටෝස් ගන්න පැකේජ් එක විතරයි. ඉතින් මෙන්න මේ පේන ටයිගර්ස්ලා එක විතරයි එතකොට අපිට ෆොටෝස් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපිට අනිත් ටයිගර්ස්ලව ඒ කියන්නේ පොඩි සහ මධ්‍යම ප්‍රමාණයේ ටයිගර්ස්ලව බලන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ පෙට් කරන්න, ෆීඩ් කරන්න, ෆොටෝස් ගන්න ඒ වගේ දේවල් කරන්න වෙන්නේ නැහැ. ඒව කරන්න ඕන නම් අපි වෙනම පේ කරලා ඒ පැකේජස් ටික බයි කරන්න ඕනි. ඒ වගේම තමයි තව ලොකු ටයිගර්ස්ලා ගොඩාක් මේ පාක් එකේ ඉන්නවා. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට මම ඔයාලට ඒගොල්ලන්වත් පෙන්නන්නම්. ඉතින් මෙන්න මෙතනින් තමයි ලොකු ටයිගර් එක ෆොටෝ ගන්න යන්න එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් අපි යනකොටත් ලොකු පොලිමක් තිබ්බා. මෙතන ස්ක්‍රීන් එකෙන් ඔයා ඉන්නේ කීවෙනියටද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ chance එක එනකන් ඔයාට පුළුවන් මේ පාක් එකේ අනිත් තැන්වල ඇවිදලා අනිත් ටයිගර්ස්ලව බලන්න. ඉතින් මේ තැන් ඔයාලට පේන්නේ මීඩියම් සහ ස්මෝල් ටයිගර්ස්ලා ඉන්න තැන. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් මෙතනින් එහාට මම ඔයාලට පෙන්නන්නම් මේ පාක් එකේ ඉන්න අනිත් ලොකු ටයිගර්ස්ලව. ඉතින් මෙතන ගොඩාක් නෝටිස් දාලා තියෙනවා ඔයගොල්ලන්ගේ සේෆ්ටි එකට. ඉතින් ඒවත් පොඩ්ඩක් බලන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ එතන හිටපු අනිත් ලොකු ටයිගර්ස්ලා. ඉතින් ඒ වෙලාවේ ගොඩාක් අය නිදාගෙන තමයි හිටියේ. ඉතින් කොහොම හරි අපේ chance එක ආවා ලොකු ටයිගර්ත් එක්ක ෆොටෝ එක ගන්න. ඉතින් හැමෝටම විනාඩි 10ක කාලයක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ විනාඩි 10ක කාලය ඇතුළත අපිට කැමති තරමක් ෆොටෝස් වීඩියෝස් අපේ ෆෝන්ස් වලින් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපේ ටයිගර් පාක් එකේ එක්ස්පීරියන්ස් එක අපි අරගත්තේ. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම හොටෙල් එකට තමයි ගියේ. ඊළඟ දවසේ අපි කොරල් අයිලන්ඩ් එක බලන්න යන්න තමයි දාගෙන තිබුණේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් කොරල් අයිලන්ඩ් එකේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් එන අදට වීඩියෝ එක ඉවරයි. හැමෝටම සුබ දවසක්.